Oke, Denet, Yasandi. Yang ini Bapak? Oh ini kau. Ada ada dua langsung langsung tu lah. නෑ Berpeni dan nih. Ada bom ini. Ada bom akhir tu kepada peni bom. Hari tu. ඔව් Oh, hari hari. Vede roh dah. Vede hari tu. Kau dah ada. හොඳින් ඉන්නවා සර් Yang kau dah rajah palang kadi tu. හොඳින් ඉන්නවා Nanti. Senadi. Terseni kau dah. Hari, Khawisha. Hari. Ehna magela main ni putih. Api lasan tu putih. Ada boleh patang kamu. අපිට අද පුතේ එදා අපි ගිය සතියේ නලපාන චාතකයේ මූලික හැඳින්වීම කතා කරලා ටියුට් එකේ මුල් ප්‍රශ්න ටික ලිව්වා. මුල් ප්‍රශ්න පහනේ. ඔව් සර් අද තියෙන්නේ පුතේ කතාව කියවලා ඉතුරුට යන්න. එහෙනම් කතාව පටන්ගම කියවලා. හැමෝම පුතේ ටියුට් එක පෙළ ගන්න ගන්න අච්චුපත. අච්චුපත අරගෙන පෙළ ගන්න පිටු අංක තියෙන්නේ 51. පිටු අංක 51 පෙළ ගන්න නලපාන චාතකයේ. හරි මම එදා කිව්වා පුතේ මෙතන ලයන්ගේ පොඩි ගැටලුවක් තියෙනවා බට නල මගින් බීපුවහම මෙතන මූල බෙද වෙන්න ඕනේ. හරි? ඉතින් මොකක් හරි ගැටලුවක් ඇති ඒගොල්ලන්ගේ. නැත්තම් නල කියලා පුතේ දන්ත දෙන්න දාවත් තේරෙනවා සුලක කියන එක. බිව්වේ සුලක නෙමෙයිනේ. බට මගින් බිව්වා. නල මගින් පාණය කරන නල පාණ ජාතකේ. හරි? මේ ජාතක කතාව පුතා කියවීමේ ශෛලිය. ඔයාලා හැමෝම මගේ ළමයි. එනිසා ලස්සනට පැහැදිලිව හොඳට පුතේ විශ්වාසයෙන් ඉගෙන ගන්න. මගේ සුදු පුතාලා හරියට ඉගෙන ගන්න ඕන. ආද බලන්න පුතේ ජාතක කතා අපි කියවන ශෛලිය අපිට මේක තේරුම් කරමු. ඔයාලා පුළුවන් අය විදිහට කියන්න මම කියවන්නට අවස්ථාව දෙනවනේ. බැරි නම් සාමාන්‍ය විදිහට කියන්න. ඒක අවුලක් නැහැ. හරි. බලන්නකෝ. තවද එක් සමයෙක්හි දිවි බඹුන් මුදුනේහි කෙලනා පාපියුම් මෙති ලෝක ස්වාමී වූ සර්වඥයන් වහන්සේ කොසල් දනව්වෙහි සැරිසරා ඇවිදිනාසේක් නලපාන නම් ගමට පැමිණ නලපාන පොකුණ සමීපයෙහි වූ වැටකේ වනයෙහි වසනසේක් බටදඬු අරභයා මේ ජාතකය වදාළසේක. මේ මොකද්ද ජාතක කතා කියවන ශෛලිය. හරිද පුතේ? පුළුවන් නම් try කරන්න. ඔයාලට බැරි වුණා නම් ගැටලුවක් නැහැ පුතේ. මතක තියාගන්න. ඔයාලට පුළුවන් විදිහට කියන්න. පැහැදිලිද? ඔව් සර් කියවන්න දෙන්න හොඳේ. ටිකට අහගන්න හොමේ. ඔයා මමත් එක්ක පුතේ ඔයා කියන try කරන්න. ඔව්. ඒ සමයෙහි භික්ෂූන් වහන්සේ නලපාන නම් පොකුණෙන් පැන් සනහා ඉඳි කටු පුලා නිසා සාමණේරයන් වහන්සේ ලවා බටදඬු කප්පවා ගෙන්වාගෙන ඒ සියලු බටදඬු ගැට නැතිව ඒකච්චිද්‍රව දිගටම සිදුරු නිහාව දැක බුදුන් කරා ගොස් ස්වාමීනි අපි ඉදිකටු කුලා නිසා බටදඬු ගෙන්වූම්හ. ඒ බටදඬු මුල පටන් අග දක්වා දිගටම සිදුරුය මේ කිමික්දැයි විචාලෝය. සර්වඥයන් වහන්සේ එබස් අසා මහණෙනි මේ මාගේ පුරාතනයෙහි අධිෂ්ඨානයකයි වදාරා ඉකුත් වත් දක්වා වදාළසේක. පැහැදිලිද පුතේ? ඔව් සර් කියවන්න පුතේ එකින් එක්කෙන අවස්ථාව දෙන්න. ඔයාලට පුළුවන් විදිහට කියන්න. ඔයාලට එහෙම කියන්න බැරි නම් මේක වැටුවක් නෑ. තවද එක් සමයේදී සාමාන්‍ය විදිහට කිව්වත් කමක් නෑ. මම එකින් එකට තීරණ කරලා. හරිද පුතේ? හරි. අපි දිනුලිමාට අවස්ථාවක් දෙනවා. කියන්න පුතේ. තවද එක් සමයෙකි දෙවි බඹුන් මුදුනේහි කෙලෙනා පාපියුම් ඇති ලෝකස්වාමී වූ සර්වඥයන් වහන්සේ කොසොල් දනව්වෙහි සැරිසරා ඇවිදිනාසේක් නලපාන නම් ගමට පැමිණ නලපාන පොකුණ
සමීපයෙහි වූ වැටෙකේ වනයෙහි වසන සේක. සේක් බටදඬු අරඹවා මේ ජාතකය ජාතකයේ වදාලා සේක. හරි ජාතකයේ වදාලා සේක. පුතේ අහගන්න පුතේ පැහැදිලිව. හරි. හරි. බලමු ඊළඟ අපිට කවුද සිතුම්ටි. තව කියනවා ඒ සමයෙහි පුතේ පුළුවන් නම් අරම කියන්න. බැරි නම් සාමාන්‍ය විදිහට කියන්න. එසමයෙහි භික්ෂූන් වහන්සේලා නලපාන නම් පොකුණෙන් පැන් සනහා ඉදිකටු කුලා නිසා සාමාන්‍ය වහන්සේලවා බටදඬු කප්පවා ගෙන්වාගෙන ගෙන්වාගෙන චුට්ටක් අදින්න. ඒ සියලු බටදඬු නැතිව ඒකජිද්‍රව දිගටම සිදුරුනියාව දැක බුදුන් කරා ගොස් ස්වාමීනී අපි ඉදිකටු කුලා නිසා බටදඬු ගෙන්වුම්හ. ඒ බටදඬු මුල පටන් අග දක්වාම සිදුරුය. මේ කිමෙක් දැයි විචාලෝය. සර්වඥන් වහන්සේ එබස් අසා මහණෙනි මේ මාගේ පුරාතනයෙහි අදිෂ්ඨානයකැයි වදාරා ඉක්තුවක් දක්වා වදාළසේක. හොඳයි. දැන් බලමුකෝ. තවද එක් සමයේකි. හොඳට අහගන්න පුතේ වෙන කිසිම වැඩක් කරන්න එපා. තවද එක් සමයේකි කියන ඔන්න එක්තරා කාලයක. සමයක් කියන කාලය. දෙවි බඹුන් මුදුනේහි කෙලනා පාපියුම් ඇති. මේ කොටසේම තේරෙනවා. කිසි කෙනෙක් අච්චුපොතේ විගහ ගන්න එපා අහගන්න පුතේ. බුදුහාමුදුරුවෝ කියන්නේ දෙවියන් බ්‍රහ්මයන් හා මනුෂ්‍යයන් කියන කොට්ටාස තුනටම වඩා සමවට්ටමද ඊට වඩා පහළද ඒ හැමෝටම වඩා උසස්ම කෙනාද? ඒ හැමෝටම වඩා උසස්ම කෙනා. බුදුරජාණන් අසම සමයි. දෙවියන් බ්‍රහ්මයන් පවා බුදුහාමුදුරන්ට උන්වහන්සේ ගාවට ආවේ. උන්වහන්සේගේ පිහිට පැතුවේ. දෙවි බඹුන් මුදුනේහි ඒ හැමෝටම වඩා ඉහළින් කෙලනා පාපියුම් ඇති පුතේ. ඒ පාපියුම් කියන බුදුහාමුදුරේ පාදවලට. ඒ හැමෝටම වඩා ඉහළින් අපි নমස්කාර කරන්නේ කාවද? බුදුරජාණන් වහන්සේ. එතකොට මේක තේරුම් පුතේ දෙවියන් බ්‍රහ්මයන් හැමෝටම වඩා ඉහළින් අපි নমස්කාර කරන සරල තේරුමක් තියෙන හරියද? මේ ඉස්සර කාලේ පුතේ ජාතක කතා රචනාවනේ මේ ශෛලියට. අපි අද ලියන සිංහලට වඩා මේ සිංහල චුට්ටක් වෙනස් වගේ නේද? ඔව් සර්. ටිකක් අර කියවෙන ශෛලිය ලියලා තියෙන විදිහ වෙනස් පුතේ. එතකොට ලෝක ස්වාමී වූ ලෝකයේ ස්වාමීන් වෙච්ච ලෝකයේ නායකයෙක් වෙච්ච මේ ලෝක ස්වාමී කියලා හඳුන්වලා තියෙන කාවද එහෙනම් මට කියන්න? බුදුරජාණන් සර්වඥයන් වහන්සේ. තවත් සමාන පදයක් කාටද? බුදුහාමුදුරුවන්ට. සියලු දැනුම ඇති හැමදේම දන්නා ශාස්ත්‍රවරයන් වහන්සේ. දැන් සර්වඥයන් වහන්සේ කියන්නේ පුතේ කාහට සමාන පදයක්ද? අඩුවට දැන් උත්තර දෙන්න කාටද? බුදුරජාණන්. කොසල් දනෝබේ කොසල් ජනපදයේ කෝසල දේශයේ ඉන්දියාවට තල කොටස ඒක සංචාරය කරමින් සැරසරමින් ඔන්න ඇවිදින්න යනකොට නලපාන නම් ගමන පැමිණ. නලපාන කියන පුතේ ගම්මානට ඇවිල්ලා නලපාන පොකුණ සමීපයෙහි වූ නලපාන කියන පුතේ පොකුණ ළඟ තිබුණු වැටකේ වනහි වසනසේක්. මොන වනාන්තරයක් පුතේ තිබුණේ එතන? බටදඬු අරබයා. අරබයා කියන්නේ පිළිබඳව කියන එක. මොනවා අරමුණු කරගෙනද මොනවා පිළිබඳවද මේ ජාතක කතාව කියන්නේ? බටදඬු. මේ ජාතකයේ අදාළසි. පුතේ මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බුදුන් වහන්සේ පැමිණි ගම කුමක්ද? මොකක්ද අපු ගම? තියෙන ඉන්න නලපාන ගමෙහි තිබූ පොකුණේ නම කුමක්ද? ඒ ප්‍රශ්න බලාගන්න පුතේ. නලපාන පොකුණ සමීපයේ තිබුණේ කුමන වනයක්ද? 1 අඹ වනයකි, 2 පොල් වනයකි, 3 මල් වනයකි, 4 වැටකේ වනයකි. ඔය විගහන කීයද? එච්චරයි පුතේ. වෙන ගැඹුරු ප්‍රශ්න අහන්නේ නැහැ. තේරුම් ගන්න පැහැදිලිව. 6 වසරට හරියන විදිහ ප්‍රශ්න අහන්නේ පුතේ.
බුදුන් වහන්සේ නලපාන ජාතක දේශනා කළේ කුමක් අරබයාද? එක වැටකේ මල් අරබයා. අහන්න. නලපාන පොකුණ අරබයා. බටදඬු අරබයා. අරබයා කියන්නේ ගැන කියන about කියන අදහස. හතර කොසල් ජනපදයේ අරබයා. මොකද උත්තරේ? ඉලි ගන්න. පටදඬු අරබයා. ඊට තුන නේද පුතේ? මේ අරබයා කියන එකේ තේරුම ඕනනම් මතක තියාගන්න ගැන කියන එක පිළිබඳව කියන එක. පාඩේ දක්වා පැහැදිලිද? Yes. ඒ අපිට ඉදිරිපත් කරන ආකාරයක් තියෙනවා. මුලින්ම පුතේ වර්තමාන කතාව. දැන් බුදුහාමුදුරුවෝ දාන වර්තමාන කතාව. මෙන්න මේ මෙතනින් පටන් ගන්න පුතේ අතීත කතාව. මම කියන්න. ඕල්පෙකින් පුතේ එතකොට එසමයේ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා වැඩි භික්ෂුන් වහන්සේලා පුතේ නලපාන කුලින් පෑන් සනහා කියන්නේ ඉතින් ජල වතුර ටිකක් බීලා නේ ස්නානය කරලා පොඩ්ඩක් නේ පොඩි වොෂ් එකක් දාගෙන සරලව කියනවා නේද ලක්විඳුනේ පොඩ්ඩක් නාලා කරලා නේ පොඩ්ඩක් ඇඟට පොඩි නැවුම් පහසක් ලබාගෙන භික්ෂුන් වහන්සේලා ගාව පුතේ තිබුණ ඉදිකටු ඒ ඉදිකටු පාවිච්චි කරේ ඇයි ඒගොල්ලන්ගේ සිවුරු අඳන කඩ වගේ ඉරුණොතින් මොනව කරන්නද මහගන්න මහාගම. පුතේ ඔයාලගේ ගෙදර ඉදිකටු තියනවද? අතේ මහා ඉදිකටු තියනවද? ඔව් සර්. නැති වෙනවට මොකද කරලා තියෙන්නේ? සමහර ගෙවල් වල පුතේ පොඩි බොක්ස් එක දාලා පොඩි පෙට්ටියක්. නූල් බෝලේ ඉදිකටුව එක්කම. සමහර ගෙවල් වල අම්මෙන් අහන්න කොහොමද කියලා දෙන්නේ කියලා. මේ දෙනෙත් හංසක. දැන් මේ ආගාව ටෙඩියෙක් ඉන්නේ. අපේ හතෝ ටෙඩියෙක් ඉන්නවා. අපේ අම්මා ඔය ටෙඩියගේ කනක තමයි ඉදිකටුව ගහලා තියෙන්නේ. ඇයි හේතුව? ඉදිකටුව තියෙන හින්දා. නැති වෙන හින්දා. ඉදිකටුව හොයාගන්න ඕන නම් කෙලින්ම හොයනකොට ටෙඩියගේ කනේ තියෙන්නේ. පැහැදිලිද? අන්න හරි. ඒතර නැති වෙන්නේ නැහනේ. නැත්තම් ඉදිකට කොහරි වැටිලා. හිතන්නකො දැන් අපේ මේ සකුණාල් ඉන්නවා සෙටිය වාල්ලා මේ. සෙටිය වල ඉදිකට තිබ්බොත් එහෙම දන්නේ නැතුව කෙනෙක් වාඩි වුණොත් සකුණාල් මොකද වෙන්නේ? ඉදිකට වෙනවා. හොයද? වාඩ වෙනවා. ඉන්දිකාට වෙනකොට පිටිපස්ස ඒකනේ එතකොට මහ ගන්න වෙන්නේ ඇඳුන්නේ පිටිපස්ස මහ ගන්න වෙන්නේ නේද පැහැදිලිද නේද ඔයාලගේ ගෙදර ඒ වගේ අම්මෙන් අහන අතෙන් මහන ඉන්දිකටුව තීරලා තියෙන්නේ කොහොමද සමහර ගෙවල් වල පුතේ මහන මැෂින් එකේම ලාච්චුවක් තියෙනවා ඒක දාලා තියෙනවා සමහර ගෙවල් වල පුතේ පොඩි බොක්ස් එකක් තියෙනවා ඒක දාලා තියෙනවා සමහර ගෙවල් වල පුතේ ඉන්දිකටු බෝලෙක ගහලා තියෙනවා. ගෙදරින් අහන්න පොඩ්ඩක් කොහොමද තියෙන්නේ කියලා. කොහොමද තියෙන්නේ? ගිසඳි? කැලෙන්ඩරේ උඩ. කැලෙන්ඩරේ උඩ. අන්න හරි. එහෙමත් තියෙනවනේ. අර නූලත් එක්කම ගහලා තියෙනව නේද? අන්න හරි. එහෙම තියෙන සමහර ඒ අම්මා තමයි දන්නේ. ඒවා හංගන තැන් තියෙන තැන් අපි දන්නේ නැහැ කවුරුද දන්නේ ගෙදර ඉන්න අම්මා. හැම දෙයක්ම කවුද දන්නේ? අම්මා. ඔව් අපිට දෙයක් හොයාගන්න බැරි වුණාම අපි කාටද කෑ ගහන්නේ ගෙදර? අම්මට. අම්මේ ගාලා දවසට ඔයාම මට කියන්නකෝ. ඔයාම දවසට කීපාරක් කෑ ගහනවද? ඉතින් පුතේ ඉදිකටු කුලා දාන්නේ පුතේ මේ ඉදිකටු කුලා කියන්නේ ඉන්දිකටු දාන වලදී කොපු. ඔය උණබඩේ පුතේ අර ඔයා දැකලා ඇති අර ගැට වගේ පුරුක් වගේ තියෙන්නේ. ඒ තැනකින් කැපුවට පස්සේ ඇතුළට දාන්න පොඩි කෝප්පයක් වගේ නේද? ඔය සමහර කඩවල ඒ වගේ ලොකු උණබඩ කපලා ඇතුළට බිරියානි හොදාලා බැම්බු බිරියානි කියලා දෙන්නේ. දැකලා තියෙනවද? එහෙමත් දෙනවා. සමහර අය කාලත් ඇති. නේද? නෑ. හරිද? ඒක ලොකු දෙයක් නෑනේ. ඇතුළට අර බත් එක හදලා ඇතුළට බත් එක පුරවලා. ඉතින් ඕක ගෙනත් දානවා ඉතින් හෙන ගණන්. අපේ මිනිස්සුන්ව රවට්ටලා තියෙන්නේ. අපේ ඇටත් හරි ලොකුයි නේ. සවලෙන් ගෙන බත් එක. සවල් රයිස්. සවලෙන් කන්නාසයි කියන්නේ. සවල ගෙනාවත් ඒක හදන්නේවත් නේ. නේද?
වෙනසක් නැහැ නේ. අපේ අය මොකෝ කරා අපේ අය ඈ සවලෙන් කෑව අපි අද. සවලෙන් කෑවා. සවලෙන් ගැහුවද නෑ නෑ සවලේ බත් එක්ක ගෙනහරි. ඔය යන්නේ නේ සමහර රෙස්ටුරන්ට් වල. ඔන්න පුතේ මේ බඩදණු කපලා අර ඉදිකටු දාන්න පොඩි නිකන් බෝතලයක් වගේ හදාගන්න නේද? පොඩි බොක්ස් එකක් වගේ හදාගන්න තමයි මේ බඩදණු කප්පලා ගෙන්නව ගන්නේ. ලොකු හාමුදුරුවෝ මේ වැඩේ කරන්නේ මොන හාමුදුරුවන්ට කියලාද? ඔන්න ගෙන්න ගන්න. දැන් පුතේ මේ අපි බීම බොනකොට බීම බටේ ඇතුලේ කන්නේද කොහොමද? බීම බටේ ඇතුලේ අර වගේ පුරුක් තියනවද? දැන් අපේ විනුති බබා මේ බොන්නේ බටේකින් ඉන්නේ විනුති නේද? මේ විනුති බලන්නකෝ. විනුති බබා ෂේප් එක යාලා බීම ටිකක් ජූස් එකක් බීගෙන නේද? වතුර බොන්න මොනවද බොන්න වතුර? බීම. වතුර. දැන් ඔයාලට කියන්න ඔහොම තියලා බොනකොට ඔන්න ඔය වගේ තමයි නලපාන ඔය නලපාන. කොහොමද අපිට බිල වෙන්නද? බිල වෙන්නද ඉතින්? කට තිබ්බා ඔන්න ආන්න නලපාන දැක්කද? බටෙන් බොන විදිහ දැක්කද? ඔන්න ඕක තමයි very good. එයාට හොඳයි නේද? ඒ බටේ ඇතුලේ මුකුත් නෑ පුතේ නේ තනි සිදුරක් තියෙන්නේ. ඒ නිසා බීමකට බොනකොට වතුර දෙනවා. මේ උණ බඩ ඇතුලේ ගැට නෑ පුතේ. අර බටයක් වගේ තනි සිදුරක් තියෙන්නේ. ඒ කියන්නේ මේක කපලා ඉන්දිකටු දාන්න පොඩි බොක්ස් එකක් හදාගන්න විදිහ නෑ. අහගන්න ඉස්කෝලෙන්වත් ඔයාලට වචනෙන් මෙච්චර කියලා දෙන්නේ නෑ පුතේ. හොඳට අහගන්න පැහැදිලිව. එතකොට මොකද වෙන්නේ? හාමුදුරු වරුන්ට පුදුමයි. ඒ බටදන්න මුල පටන් අග දක්වා දිගටම සිදුරු. මේක ඇතුලේ මේ හිල්නේ. ඇතුලේ ගැට නෑනේ. බුදුහාමුදුරුවනේ. But what's the reason for this matter? බුදුහාමුදුරුවනේ මේකට හේතුව මොකක්ද? කියලා අහනවා. බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මේ මාගේ පුරාතනයේ අදිස්ථානයකි. මේ මගේ ඉස්සර කාලේ අදිස්ථානයක්. විභාගන විදිය. දැන් දෙන්න අවධානය මෙහෙට. එයාට මම විභාගයට આવොත් මේ ප්‍රශ්නයක්. අපි ඉන්දිකටු කුලා නිසා බඩදණු ගෙන්වුම්හ. අහගන්න සුදු අහගන්න පුතේ මේ හැරෙන වෙන කිසි වැඩක් කරන්න බරක් තරම්. මේ ප්‍රකාශය කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද? බුදුන් වහන්සේ විසින් අනේ පුතේ බලන්න. අපි ඉන්දිකටු කුලා නිසා බඩදණු ගෙන්වුම්හ. හොඳට කියන්නකෝ. කවුද කියන්නේ? බුදුන් වහන්සේ නෙමෙයි. ගණග ස්වාමීන් වහන්සේ විසින් කාටද කියන්නේ? ඒක පුතේ මේ බුදුන් කරා ගොස් කියලා කියන්නේ. මේක මට කියන්න. මේ මාගේ පුරාතනයේ අදිස්ථානයක අන්න ඒක කියන්නේ කවුද? බුදුරජාණන් අනේ විභාගයට හොත් පටලවන්න එපා. හරි. ඔන්න ඊට පස්සේ පොතේ බුදුහාමුදුරුවෝ ඉක්ුත්වත් කියන්නේ අතීත කතාව කියනවා. එහෙනම් ජාතක කතාව පුතේ හැදෙන මූලික රටා මට කියන්න. මුලින් තියෙන්නේ වර්තමාන කතාව. මොකද පුතේ තියෙන මුලින්ම ඉතරන්නේ බණ්ඩාර දැනගන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ සිද්ධියට හේතු වෙච්ච අතීත කතාව කියනවා. එහෙනම් දෙවෙනියට මොකද්ද වෙන්නේ? අතීත කතාව. චාතුර්ය කොහොමද රිද්මේ? ආයි සසිනියම දහන්න. වර්තමාන කතාවයි අතීත කතාවයි අතර චරිත පුතේ ගලපනවට කියනවා සමෝධහණය කියලා. එහෙනම් ඔන්න අංග තුන. වර්තමාන කතාව, අතීත කතාව, සමෝධහණය කියන්නේ මොකද්ද කියලා? වර්තමාන පොතේ නැහැ. මම දැනට පොඩ්ඩක් කිව්වේ අමතර කාරණයක්. හොඳද? මතක තියාගන්න පුතේ මේ පාඩමේ මහා බරට ප්‍රශ්න අහන්නේ නැහැ. අමාරු වෙන විදිහට පුතේ අහන ප්‍රශ්න ටික සර් කරවන්න. බය නැතු ඉන්න. මුලින් කතාව උතර අහගන්න පුතේ. හරිද? දැන් මොන කතාව පටන් ගන්න. මෙන්න ජාතකයේ විස්තරේ. පුතේ චොට try කරන්න කියන්න අර විදිහට. අමාරු නෑ මියා. වචන ළඟ ළඟ පුතේ වෙන් කරගන්න. මේ බලන්නකෝ. යට ගිය දවස try කරන්න. එවන ලැහැබ වල් වූයේය එපොකුණෙහි එක් දිය රකුසෙක්
පොකුණට බට මිනිසුන් කන්නේය. ඒ සමයෙහි බෝධිසත්වයෝත් තිත්මුවෙකුසා මහතැති වඳුරු රජව 80,000ක් පමණ වඳුරන් විසින් පිරිවරන ලදුව වඳුරු මුල පරිහරණය කෙරෙමින් ඒ වනයෙහි වසන්නාහුය. ටිකක් try කරන්න පුතේ. අනේ සර් මට නම් බැහැ ඔහොම කියන්න එහෙම හිතන්න එපා. try කරන්න උත්සාහ කරන්න. බැරිම නම් ඉතින් සාමාන්‍ය ගන්න කියන්න. කවුලක් නෑ. ඒක ඔළුවේ තියාගන්න ජාතක කතා කියන ශ්‍රීගෝචර ශෛලිය මේක කියලා. හරි. ඒ මහා බෝසතාණෝ වානර සමූහයාට අවවාද දෙන්නාහු දරුවෙනි මේ වනයෙහි විස වෘක්ෂයෝත් අමනුෂ්‍යාදී ගෘහීත වූ පුෂ්කරණීහුත් වෙති. එසේ හේයින් තොපි හැම නොකෑවිරු පලාඵලයෙක් මේ එලා එලියෙක් නෙමෙයි හොදේ මහා ප්‍රාණ පෙර තියෙන්නේ නොකෑවිරු පලාඵලයෙක් කතොත් වේවයි නුපුබිරු පැනක් බොතොත් වේවයි මා විචාරාම කවබොවයි විධාන කළෝය. try කරන්න. ආයෙ පාරක් ගන්න ඔලුවට. යට ගිය දවස කියන්නේ රටාවෙන් පුතේ. ඔයගොල්ලෝ සින්දු කියන්නේ නේද? කට්ටිය. ලස්සන ලයිට් දමාපස් එක ආවා කොවින ඩේකුඩකස් තුරි මාමා. ඔයගොල්ලෝ කියන්නේ ලස්සන සින්දුවේ තාලයල්ලන් කියන්න පුළුවන් නම් මේ තාලයල්ලන් පොඩක් කියන්න try කරන්න. අහගන්න. යට ගිය දවස එවන ලැබ වල් භූයේය එපොකුණෙහි එක් දිය රකුසෙක් පොකුණට බට මිනිසුන් කන්නේය. රටාවක් කියන්නේ. ඒ සමයෙහි බෝධිසත්වයෝත් තික්මුවෙකුසා මහතැති වඳුරු රජව 80,000ක් පමණ වඳුරන් විසින් පිරිවරන ලදුව වඳුරු මුල පරිහරණය කෙරෙමින් ඒ වනයෙහි වසන්නාහුය. ඒ මහා බෝසතාණෝ වානර සමූහයාට අවවාද දෙන්නාහු දරුවෙනි මේ වනයෙහි විෂ වෘක්ෂයෝ අමනුෂ්‍යාදී ගෘහීත වූ පුෂ්කරණීහුත් වෙති. එසේ හේයින් තොපි හැම නොකෑවිරු පලාඵලයෙක් පතොත් වේවයි නුපුබිරු පැනක් පොතොත් වේවයි මා විචාරාම කවබොවයි විධාන කළෝය. ඔහොම යන්න. try කරන්න පුතේ. ඔයාලට බැරි වුණා හෝ එම අවුලක් කියලා ගැටලුවක් නැහැ. දැනගන්න මම කියා දුන්නා. හරිද සුදු පුතේ? හරි ඔයා ඊට පස්සේ රෙකෝඩින්ග් එක බලාගෙන හරි පුතේ පොඩ්ඩක් try කරන්න ඕනේ. මේ ජාතක කතා කියවන ශෛලියෙන් මේ කතාව කියවන්න පුරුදු වෙන්න. ඔයා හරියට හදාගන්න ඉස්කෝලේදී ඔයාට අනිත් ඉස්සරහ පුතේ කැපී පෙනෙන්න පුළුවන්. ගොඩක් දිනට කියවන්න අමාරුයි. හරි try කරන්න. හරි. අපි යනවා ඊළඟට පුතේ කියවන්න දෙන්න. යටගේ දවසල. කවුද ගන්න කියවීමට? හරි. පුතේ කවුද අපි මේ ප්‍රවීන් අහගෙන ඉන්නේ පන්ති ඉන්න ඕනේ. පන්ති ඉන්නනේ පුතේ හොඳේ. ක්ලාස් එකේ ඉන්නේ පුතේ. පුතේ මේසෙට එන්න. ක්ලාස් එකේ ඉන්නේ. හරිද? කොහොම ඉන්නේ අවද මේ පුතේ ක්ලාස් එකක? හරිද පුතේ මේ පුතේ නැද්ද ඔයාලා මේසයක් විතර? පාඩම් මේසයක් නැද්ද මේසයක්? ප්‍රවීන්? නෑ. මේසයක් නෑ? නෑ සර්. ගෙදර මේසයක් නෑ? කාමරේ නෑ කියන්නේ. කාමරේ නෑ සර්. කාමරේ නෑ. ඒක තමයි මම අහන්නේ. නැත්නම් ඔතන හිටියොත් ටිකක් වෙලාවක් ඇති මේ මොකද වෙන්නේ? නිදා ගන්න හිතනවා. හරිද? අහන් ඉන්න ඕන හොඳේ. හරිද? හරි සර්. මොකද පුතේ ඉන්නේ ලැප් එකෙන්ද ෆෝන් එකෙන්ද ඉන්නේ? ෆෝන් එකේ. ෆෝන් එකේ. ඒකෙන් සුදු පුතා. කමක් නැහැ. හරිද? පුතේ මේසයක් දැන් කාවල නැත්තම් කමක් නැහැ. හරිද? නැත්තම් පුතේ try කරමු පුතේ මේසෙක ඉන්න. නැත්තම් ඔහොම ඉන්නවනම් පුතේ හැබැයි ඉන්න ඕනේ කෙලින් වෙලා බලන්න හොඳේ. හරිද? හරිද? ඉනාලේ කියන්නේ හරිද?
නැත්තම් ටික වෙලාවකදී මොකද වෙන්නේ? වම කියනකො ඈ නින්ද අනේ දැන් වෙලාවත් හරි ඉන්නේ වහිනවා සීතලයි නේද? නේ අපුණොත් එහෙම තමයි. හරිද? නේ ප්‍රවීන් කොහොමද ඉස්කෝලේ? ජෝසපාසි වෙන්නපුවේ? වෙන්නපො ජෝසපා ඒකනේ. හොඳ සුපිරි ඉස්කෝලේ ඉන්නේ. ඉත කොල්ලෙන්නේ. හරි හොඳයි. වැඩ කරමු හොඳේ. හරිද? මම බලන් ඉන්නවා. හරි හොඳයි. සෙනුල හරි අපි දෙමු ජෙනුලිට. ඔයාලා පුළුවන් විදිහට කියන අවුලක් නෑ. යට ගිය දවසක දවස එවන ලැහැබ වල් වූයේය. ඒ පොකුණෙහි එක් දිය රකුසෙක් පොකුණට බට මිනිසුන් කන්නේය. එසමයෙහි බෝධිසත්වයෝත් තිත්මුවෙක් සහ මහා තැති වඳුරු රජව 80,000ක් පමණ වඳුරන් විසින් පිරිවරණ ලදුව වඳුරු මුල පිරිහරණය නෑ පුතේ පරිහරණය සුදු පරිහරණය කෙරෙමින් ඒ වනයෙහි වසන්නාහුය. ඒ මහා බෝසතාණන් වහන්සේ වනර සමූහයට මෙහාන් සුදු පුතේ මෙතන එන්නේ මේ ආන් සුදු බබා ඇලපිල්ල පුතේ ඉස්සරහටනේ. එතකොට වානර සමූහයාට අවවාද දන්නාහු. ආනය සුදු මේ දෙන්නාහු දරුවනි, මේ වනයෙහි විෂ වක්ෂයොත් මෙන්න අහන්න සුදු මේ වගේ පුතේ සිම්බල් එකක් තියෙනවා නම් කියන රු අපි WRU රු හරිද? වෘක්ෂයොත් මෙහෙම තිබ්බොත් සුදු මේ සුදු බබා අහගන්න සුදු පොඩි දෙයක් තියෙනවා. මෙහෙම තිබ්බොත් අපි මෙයාට කියනවා දන්නවද? මොකද මෙයාට කියන්නේ? නෑ මේ අකුර පුතේ යංශය කියන්නේ සුදු හරිද? මොකද කියන්නේ? යංශය. මේ අකුර තිබ්බොත් හොඳට ඔළුවේ තියන්න සුදු පුතා. දැන් මම මේක ඇල්ලුවා ටිකක් ගන්න. දැන් මම අමතක වෙන්නේ නැහැ හොඳේ. මේ මෙතන කියන්නේ පුතේ ඉංග්‍රීසි ට්‍රේනින් එක මෙහෙම හිතන්නකෝ. මේ කොහොමද දෙන්නේ? ෂය අන්න හරි. දැන් මේ වචනෙත් එක කියනකො අමනුෂ්‍යා කියන්නේ අමනුෂ්‍යා තව චූටි දෙයක් තියෙනවා. අමනුෂ්‍යා මේ YA කියන්නේ ය සවුන්ඩ් එක නේද? අමනුෂ්‍යයා. අන්න හරි. අමනුෂ්‍යාදී ගෘහීත. ඔය අල්ල ගන්නවා හොඳට. කියන සුදු. අමනුෂ්‍යයා ඌ ගෘහීත. මේක කිව්වේ නෑ. මෙයා දී. දී සවුන්ඩ් එක පුතේ DHI. You know this sir? You can. Okay? Don't worry. I'm with you. Yeah? අමනුෂ්‍යයා දී. අමනුෂ්‍යයාදී මෙහෙම තිබ්බොත් මෙන්න මේ දකුණ තිබ්බොත් පුතේ ඕන මකුරක් ගාව එයාව ශබ්ද වෙන්නේ RU වලින්. එහෙම මතක තියාගන්නකො. එතන ගෘහීත කියන්නේ කොහොමද? ගෘහීත double E. Yeah? අමනුෂ්‍යයාදී ගෘහීත. You can see this no? GRU group. HEE he. THA gृहीत. Okay? ගෘහීත. Just enough. Good. Go. කරණීහුත් වෙද්දී එසේ okay. හෙයින්
තොපි හැම නොකෑ විරු එල එලා එලා නෙමෙයි මහ ප්‍රාණ PH පලාඵලේ පලාඵලේ කතොත් වේවයි නුපු විරු පැනක් බොතොත් වේවයි මා විචාරා මේ කව බොවයි විධාන කළේය අම්මෝ මහන්සිද ස්කූල් එක කොහෙද Sussex College International School yes I know where Kalegana goal a goal no yeah it's okay then you know නේ ඔයාලට පුළුවන් දැන් මේ වගේ පුතේ follow කරාම මේ sound එක ඔයාලට read කරන්න easy නේද also ඒ කියන්නේ පොඩි දෙයක් තියෙන දැන් මෙච්චර ගොඩක් එකපාර මේ read කරාම හොඳ නෑනේ ඇත්ත කියන්නේ first time ඒ කියන්නේ දැන් ස්කූල් එකේ ඇත්තටම ලොකු ගොඩාක් ඉතින් සිංහලෙන් කියන අඩුයිනේ ඒ කියන්නේ සර් ස්කූල් එකේ අපිට උගන්වනවා ඒත් ඒ ටීචර් කියාගෙන යනවා ඔව් ඔකට follow වෙන්න යන්න සුදුකේ කමක් නැහැ හරි දැන් අපි අල්ලගමු ඈ ඕන ප්‍රශ්න ටික අහන්න ඕන sound එකක් අහන්න උඹට කියලා දෙන්න බය වෙන්න එපා I with you okay හරිද it's so simple නේ ඒ අකුරු ඔයාලට පුළුවන් හරිනේ හොඳට පුළුවන් මේ වගේ sound එක follow කරන්න පුතේ දැන් ඔයාලට ටක් ගාලා catch කරගත්තේ මේක අල්ලගත්තේ මේක පොඩි දෙයක් තියෙනවා ඊට පස්සේ බඩ ඔළුව තියා ගන්න ඕනේ හරිද දැන් රෙකෝඩින් එක ආයෙ බලන්න පුතා මෙතන හොඳට බලන්න මේ අකුරු තිබ්බොත් පුතේ එයාත් එක්ක YA sound එක යන්නේ පැහැදිලිද පොඩි දෙයක් තියෙනවා නේද මේ මහා ප්‍රාණ sound එක ගන්න එච්ච අකුරත් එක්ක යන්නේ okay lazy very easy හරි මෙන්න මේ හැඩේ තිබ්බොත් RU lazy රු ශබ්දේ lazy නේ okay හොඳයි දැන් හරිද හරි බලන්නකො හරි ඔන්න පුතේ කියන යට ගිය දවස් දවස් යට ගිහිල්ලා කියන්නේ යට ගිහිල්ලා දවස් නෑ ඒ තේරුම පැරණි කාලේ ඉස්සර කාලේ once upon a time ඉස්සර කාලේ ඒවන ලැහැව වල්ලුවේ මේ අමාරු ටිකක් පාඩම මං සරලව කියා දෙන්න පුතේ ඉස්සර කාලේ මෙතන තිබිලා තියෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ දැන් මේ ස්ටෝරි කියන්නේ ජාතක ස්ටෝරි okay උන්වහන්සේ කියනවා Buddha is saying this Java story පුතේ කලින් ඉස්සර කාලේ මෙතන තිබුණේ පොකුණක් එක්ක ලොකු අනාන්තරයක් මොකක්ද තිබුණේ ලොකු ඒ පොකුණේ හිටිය දියර පුතේ බුදු අම්මෝ මොන්ස්ටර් කෙනෙක් වෝටර් මොන්ස්ටර් කෙනෙක් නේද වතුරේ හිටිය දියර පුතේ දැන් පුරුසිරෝ හිතන්නකෝ වතුරේ හිටියොත් යකෙක් හැංගිලා අපිට ඔයා ඒ වතුරට බහිනවද ඔව් සර් ඈ යකෙක් හිටියොත් බය නැහැ ඔයාලගත්තොත් එහෙම යකාට ගහනවා යකා හැර ලොකුයි ඉන්නේ ඈ ඔයාට වඩා ලොකුයි ඉන්නේ මේ පොඩි නෑ මේ හෙන්න සයිස් ඔයා ඒ කටින් අල්ලගනි ඇතර වහම උඩ ගහන්න මමත් ලොකු වෙලා යකාට ගහනවා මම හරිය ලොකු වෙන්න ගන්නේ මේ සයිස් එකේ වුණොත් එහෙම හේතුවල ගහන්න බෑ ඒක තමයි මාර කේස් එකක් වෙන්නේ හරිද බුදු අම්මෝ මම නම් පැත්ත බලා තියන්නේ අපි අලන් කනවනේ මේ පොකුණේ දියරපොසෙක් හිටියේ පුතේ දැන් දියරපොසෙක් කියන්නේ වතුරේ යක්ෂයෙක් මොන්ස්ටර් කෙනෙක් හරිද ඩෙවිල් කෙනෙක් අපි අකුණ බයයි නේද මම නම් ඉතින් පොඩ්ඩක් විතර බයයි ඒ දෙයි මා දවල්ට නම් බය නැහැ දවල්ට පොඩ්ඩක් බය නැහැ ඇයි හේතුව දවල් මහරයට වගේ වුණොත් නම් ඉතින් චුට්ටක් විතර ඇත්තටම දවල්ට නම් කිසිම එකකට බය නැන්න කියන්නේ එකකට බය නැහැ දවල්ට නම් ඒ මහරයට පොඩ්ඩක් බයයි ටිකක් විතර හොඳේ
මේ දියන කුසක පුතේ විශේෂත්වයක් තියෙනවා. එයාට අනිත් යක්කුන්ට වගේ එළිය ඇවිදින්න යන්න බෑ. එයාට වෙන්නේ වතුරෙම බැහැලා ඉන්න. පැහැදිලිද කියන එක? ඔව් සර්. ඉතින් කෙනෙක් වතුරට බැස්සොත් බහින අය වතුරට බහින කට්ටියව එයාට අල්ලගෙන කන්න අවසර තියෙනවා. ඉඳ වෙලාවට. හෝ ලොකු දෙයක්. හරි. එතකොට පොකුණට බට කියන්නේ බකින. පොකුණට එන්ටර් වෙන මිනිස්සු අල්ලන් කනවා. එසමයේ මේ එසමයේ කියන්නේ ඒ කාලේ කියන එක. මේ බෝසතුන් කියන කවුද පුතේ? බුදු වෙන්නේ පෙරම් පුරන ආත්මේ බෝසතුන්. හරිද? එතකොට පුතේ බෝම්බයක් ගහනවලු. බෝම්බයක් ගහනකොට බෝම්බයක් තියනවද කියන මුලින්? ඈ? මේ කෙනෙක් දාලා වෙඩි තියලා බෝම්බ ගහනවලු. හරි. වෙඩි තියලා බෝම්බ ගහන අපිට තියනවද? නෑ. නැහැනේ. අපිට නෑනේ ඉතින්. නේද අමන්ද? එතකොට පුතේ තිත්මුවෙක් සා කියන්නේ තිත්මුවෙක් තරම් ලොකුයි. හරිද? මුවෙක් තරම් ලොකුයි පුතේ. පොඩි වඳුරෙක් නෙමෙයි. දැන් අපි දකින්නේ කකා දුවන වඳුර ටික. ඈ ඒ නොර්මල් සයිස් එකනේ. මුවෙක් හිතන්නකො ගෙදර බවුවක් ඉන්නේ. ඊට වඩා ලොකුයි. ඉන්න තටි වඳුරෙක් මේ. වඳුර නායකයා ලොකුයි. එතකොට පුතේ මෙතනදී මේ වඳුර රජු මේ වඳුර රංචුවේ පුතේ ඔක්කොම වඳුර කීයක් හිටියද 80 80000 කම්මෝ ලක්ෂ 20000 එතකොට පුතේ මේ වඳුර රජුව දවසක් දෙන අවවාද තාංග රංචුවට මේ වනාන්තරේ විස වෘක්ෂ කියන්නේ පුතේ විස ගස් පොයිසන් ඒ විස ගස් වලින් ගෙඩියක් මල කොළයක් පොඩි කෑල්ලක් හරි මොනවා හරි කෑවොතින් මොකද වෙන්නේ? අමනුෂ්‍යාදී ගෘහිත කියන්නේ පුතේ අමනුෂ්‍යයන් සිටින පුෂ්කරණි කියන්නේ පොකුණු තියෙන. මේ දෙකෙන්ම වෙන්නේ නොදැන ගියොතින් මොකද වෙන්නේ? ඒ නිසා මේ නායකයා කියනවා මාගේ වඳුරණි මාට සමන් දෙන්න මාගේ වඳුරණි ඔබට කෙසේද ඔබගේ සුවදුක් හොඳයි. අන්තරේ විස ගස් තිබෙනවා දන්නවද? ඔව්. ඉවත් වෙන පොකුණු තිබෙනවා දන්නවද? මැප් එක අප්ඩේට් කරගන්න. මීට පෙර අපි දැකලා නැති ගසකින් කිසිවක් කන්න යන්නේ නෑ. ඇවොතින් මොකද වෙන්නේ? මැරෙනවා. හැරෙන්න වෙන්නේ. මීට කලින් අපි දන්නේ නැති පොකුණු වලට බහින්න යන්නේ නෑ. පොකුණේ ඉන්න දියර කොසට අහුවෙලා මොකද වෙන්නේ? මැරෙනවා. ඒ නිසා ඒ වගේ වෙලාවකදී මොනවා කරන්නත් කලින් අහන්න ඕනේ. මාගේ ප්‍රිය වඳුරනි වඳුරු පැටවුනි පැහැදිලිද? එහෙම කියලා හිතුවක් කර වෙන්නේ නැහැ හොඳේ. හරිද? හරි hina වල නේද? නෑ මේව කිව්වේ පුතේ වඳුරන්ට අවවාදයක් දුන්නා. 80000ක් කියන්නේ දෙවතුන් ලොකු ප්‍රමාණයක් පුතේ. ඒතර මෙයාලට මේ අවවාද දුන්නේ එයාලගේ ජීවිත මොනවා කරන්නද ජීවිතේ ආරක්ෂාවෙන්. යාල ඉස්සරහට ඔන්න ඉතින් මේ වඳුරෝ යහපතයි කියන්නේ හොඳමයි කියලා පිළිගෙන දැන් මොකද කරන්නේ? පුතේ අපි දැන් තවත් බබෙකුට කියවන්න දෙන්න හදන්නේ එතෙන්සිරි දිරියට. හරි බලමු. වානරයෝ එබස් වානරයොත් එබස් යහපතයි පිළිගෙන එක් දවසක් පෙර නොගිය විරු තැනකට ගොස් එතැන්හි දවල් දෙවරු ඇවිද පැන් සොයන්නාහු එක් පොකුණක්ද දැක පැන් නොබීම බෝධිසත්වයන්ගේ ඊම බලා උන්නාහුය.
එකල්හි බෝධිසත්වයා අවුත් කිමෙක්දු දරුවනි දැන් නොබව් දැයි කිව්ය. වානරයෝ කියන්නාහු නුඹ වහන්සේ එනතෙක් බලා උනුම්හයි කිව්ය. බෝධිසත්වයා දරුවනි තොට කළ දෑ යහපතයි කියා පොකුණ සිසාරා ඇවිද පියවර පරීක්ෂා කරන්නාහු. දියට බඩ පියවරම දැක දියෙහි ගොඩනැගි පියවරක් නොදැක ඒකාන්තයෙන්ම අමනුෂ්‍ය පරිගෘහීත වූ පොකුණක් වුවත් මැනවේ. දැන පැන් නොබේ උන්නා වූ තොප විසින් කළ දෑ ඉතා යහපත් වන්නේය. මේ අමනුෂ්‍යාදී ගෘහීත පොකුණකැයි කිව්ය. හරි හොඳයි. අපි එක දවසක් පුතේ වඳුරන්ට හම්බෙනවා. ඒගොල්ලෝ කලින් පුතේ වතුර නොබීපු අලුත් පොකුණක්. කොච්චර තිබයි හිටියත් පුතේ මේ වඳුරෝ ඒ පොකුණට බහැලා වතුර බොන්න යනවද? නෑ. කියනවා බෝධිසත්වයන්ගේ ඊම කියන්නේ පුතේ පැමිණීම. the arriving එයාගේ පැමිණීම arrival එක. එනකම් බලන් ඉන්න බෝධිසත්වයන් එනකම්. ඇයි බලන් ඉන්නේ එනකම්? එයාගේ අහන්න. එයාගෙන් අහලා තමයි වතුර බොනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ලිවීමට සුදු පුතා ටියුට් එකේ වෙනම තියෙන පුතේ බය නැතුව ඉන්න. මං කියා දෙන්න පුතේ ඉතින් හැබැයි මෙහෙමයි පුතේ. ඔයාලා ටියුට් එක අන්තිම රචනා 1යි රචනා ටියුට් එකේ විතර 6ක් තියෙනවා. ඊට අමතරව පුතේ කියවන පුතේ මේ කියා දෙනවා. හැබැයි පුතේ ඒ කියා දෙන ඒවා මේ දෙවෙනි වාර තුල ලියලා මට එවන්නත් ඕන. හරි අපි කරමු පුතේ බලන්න දෙන්න. එතකොට පුතේ වඳුරෝ මේ නායකයා අහනවා ඇයි ඔයාලා මේ මං ඉන්නකම් වතුර නොබී හිටියේ? වඳුරු කියනවා අපි හිටිය වහන්සේ නක ඔබ වහන්සේගෙන් අහලා සුසු දෙයක් කරන්න කියලා. වඳුරු නායකයා කියනවා බොහොම හොඳයි, very good, you have done the best thing, let me check and let you know. Okay, මම බලලා දැනුම් දෙන්නම් කියලා පුතේ. වඳුරු නායකයා පොකුණ වටේ යනවා. එයා දකිනවා මේ අතිසලකුණු පොකුණ දෙසට ගිහිල්ලා විතරයි. ආපහු ඇවිල්ලා නැහැ. පොකුණ වටේට මෙහිමයි. පොකුණට ගිය කිසි කෙනෙක් නැවත යහතින් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මේ පොකුණට බැස්ස කිසි කෙනෙක් අන පිටින් එහෙනම් මේ පොකුණේ මොකක් කරලා විලාසක් තියෙනවා. බොහෝ දුරට මේ පොකුණේ අමනුෂ්‍යෙක් ඉන්න ඕනේ. ඒ ඉන්න මනුෂ්‍යයා බහින කට්ටිය වල්ලගෙන මම මෙහෙම ඇහුවොත් නුඹ වහන්සේ එනතෙක් බලා උනුම්හ. කවුද කියන්නේ මේ? කියන්නේ බුදුරජාණන් වහන්සේ. මේ පුතේ මේ කතාවේ බුදුන් වහන්සේ නෑ. කතාවේ රජුරුව. බෝසත් වඳුරු රජුට පටල ගන්න එපා. මම මෙහෙම කිව්වා. කිමෙක්ද දරුවනි පැන්න බෞද්ධ. මේ කියන්නේ බෝසත් වඳුරු රජු. පුතේ හොඳට මතක තියාගන්න. කාටද කියන්නේ? දැන් පසුදු පුතේ හොඳේ. ඊළඟ ප්‍රශ්නේ. මේ අමනුෂ්‍යාදී ගෘහීත පොකුණ එක කවුද කියන්නේ මේක? බෝසත් වඳුරු රජු. කාටද කියන්නේ පුතේ? අපි දෙමු ඊළඟට අපේ පුතේකට ඊළඟ දෙක කියවන්න. උදර රාක්ෂසයාද? පුතේ කියන්න. ඔයාට ජාතක කතා ශෛලියෙන් පුළුවන් නම් එහෙම කියන්න. බැරි නම් සාමාන්‍ය ගන්න කියන්න. කො උදක රාක්ෂයාද ඒ වඳුරන් දියට නොබස්නාවද
නිල්ලු බඩ හා දවල වූ මුඛ ඇතිව රත් වූ හතුල් තල පතුල් තල ඇතිව භයංකර වේශයෙන් දිය දෙබෑ කොට නික්ම කුමක් නිසාද උනුද පොකුණ සැබෑම් පැන් බොවයි කීය එකල මහ බෝසතාණන් ඕහට කියන්නෝ මේ පොකුණේ උපන් උදක රාක්ෂයා නම් තෝදැයි විචාලෝහ. එසේය මමය කීකල්හි පොකුණට බටවුන් කන්ට ලැබෙන්නේ දැයි කිවූය. ඉන්න හෝ කිව්වය. හරි එතෙන් සිට කියන්න සුදු පුතා එසේ ලැබමි. ඕ පුතේ මේ අමනුෂ්‍ය කෙනේ යක්කු රාක්ෂය පුතේ මිනිසුන් නොවන කට්ටිය. ඉස්සරත් හිටියා අදත් ඉන්නවල කියනවා ඉන්න සුදු හරිද? හරි අපි ප්‍රශ්නක බබෙක් මම යාට කිව්වේ ඒකයි. දැන් මොන අපේ තවත් දුරේ කියවන්නේ එසේය ලැබමි කියන තැන සිට. එසේය ලබමි මම මීට බට යට පරිසෙන් සාක්ෂීන් පටන් කිසි කෙනෙකුන් නොහරිමි තොප හැම දෙනාත් කන්නෙම් වේදැයි දිය රකුසු කීය එබසැසූ බෝධිසත්වයෝ අපි තොප විසින් අප හැම දෙනා කෑ නොදෙම්හ කිව්ය එසේ කල පැනුත් බොන්නේව් දැයි දිය රකුසු කීය එසේ පැනුත් බොම්හ තොප වසගයටත් නොපැමිණෙම්හ කිව්ය එසේ කල කෙසේ පැන් බෝදැයි උදක රාක්ෂසයා කී කල්හි කිමෙක්ද තෝ බැස පැන් බොති සිතන්නේ දැයි බෝධිසත්වයෝ කියා අපි හැම 80,000ක් පමණ වඳුරු පොකුණට නොබැස එකී බට දණ්ඩක්ගෙන ඇබුල් දණ්ඩෙන් පැන් බොන්න උන්මෙන් තාගේ පොකුණෙන් පැන් බොම්හ. හොඳයි සුදු. very good. ගොඩක් හොඳයි. මම දැක්කා කට්ටිය පාඩම කියවද්දි ඔයා නිතර හොඳට කියවලා ප්‍රැක්ටිස් කරන සතුටු ගියා. හොඳයි සුදු බබා. හරි. දැක්කනේ try කරන්න උදාරද? ඊළඟට කියවන්න දෙනවා සනුලක. එසේ කල්හි. සනුලක මයික් ඔන් කරන්න පුතා. පුළුවන් නම් අර සයිඩින් කියන බැයි නම් සාමාන්‍ය ගන්න කිය. එසේ කල්හි තොප අප හැම දෙනා කන්නට අසමත් වන්නේ වේද ඇයි කිව්ය මෙසේ කියාම බෝසතාණෝ එක බව දණ්ඩක් ගෙන්වා හැරගෙන පාරමී ධර්මයන් ආවර්ජන කෙරෙමින් සක්‍රියා කොට මුඛයෙන් පිඹූහ මට දණ්ඩ ඇතුලේ කිසිම කැටයක් නැතිව මුල සිට අග දක්වා හැම තැන සිදුරු විය මෙම ක්‍රමයේ අනිකුත් බට දඬු ගෙන්වා පිව දුන්නේය තවද මෙසේ කල්හි පිඹ නිමවන්නට නොපිළිවන්නේය කියා බෝධිසත්වයෝ මේ පොකුණ වට කොට හටගත් සියලු වට දඬු එක්චිත්‍ර වේය කියා අධිෂ්ඨාන කළෝය. හොඳයි පුතේ මම ගොඩක් හරි කරනවා ගොඩක් හොඳයි. අඩුපාඩු හදාගන්න පුළුවන් සුදු.
මේ අපිට වඩා නුහුරු වචන මාලාවක් පුතේ. මේ ජාතක කතා වලින් මේ පාඩම් පමණයි තියෙන්නේ. බය වෙන්න එපා පුතේ. කියවන්න අහන්නේ නැහනේ. හැබැයි පාඩම කතාවක් වශයෙන් මතක තියාගන්න ඕනේ. ඒකට මම ඔයාලට ලස්සනට කියා දෙනවා. වචනෙන් වචන තේරුම් කරලා දෙනවා. ඔයාලට මේ පාඩමේ කාටුන් එක පෙන්නනවා. ප්‍රශ්න ඔක්කොම කියා දෙනවා පුතේ. ටියුට් එකේ ලියවනවා. චිත්‍ර අඳවනවා. මගේ පිට අවුනේ පොරොන්දු වෙන කතාව හොඳට මතක තියාගන්න ඕන සුදු. හරිද? දැන් බලමු අපි මේක. මොකද්ද මේ කියන්නේ? දැන් මේ වඳුරු එක්කෙනෙක්වත් වතුර බොන්න මේ වඳුරු එක්කෙනෙක්වත් පුතේ වතුර බොන්නේ පොකුණට බැස්සද? එක්කෙනෙක්වත් නෑ. පොකුණට බැස්සේ නැත්තේ. ඉන්නවා ඒ ඉන්නවා කියලා කවුද කිව්වේ? කිව්වේ ඒ උත්තර ලියද්දි ලියන්න ඕනේ බෝසත් වඳුරු රජු. මොකද ලියන්නේ? බෝසත් වඳුරු එපා වෙන නිකාර ලියන්න එපා. හරි? බෝසත් වඳුරු රජු වඳුරු රංචුවට. එහෙමයි. මෙන්න උද්දක රාක්ෂසයා. මේ පාලි වචනේ පුතේ. උද්දක කියන එක දිය රාක්ෂසයාගේ රකුස. එහෙනම් උද්දක රාක්ෂසයා කියන එකේ සිංහල වචනේ මොකද්ද? ඊට පස්සේ ඔය ට්‍රිප් ගිහිල්ලා ගංගා ඇලතොල වල නාන්න යන්න බසින්න කලින් බලන්න ඕනේ දිය රකුස ඉන්න පුළුවන් හොඳේ යටින් ඇවිල්ලා දැන් යන්නේ පැහැදිලිද? දැන් ගියාම තේරෙයි. ඊට පස්සේ ඉතින් තේරුණත් කරන්න දෙයක් නෑ. ඔයා නනා ඉන්නකොට යටින් ඇවිල්ලා දැන් ගියොත් වතුරේට ආයි බේරෙන්න පුළුවන්ද? පරිස්සමින් හොඳ වෙනවා කිව්වා. ඒ නිසා එහෙම තැන් තැන් වල නාන්න කරන්න ඔකට කවුරු බහින්න යන්න එපා හොඳේ. තේරුණා කියන එක? ඔය ලොකු අය නානවලු මේ කියන්නේ අනේ ලොකු අයට කමක් නැහැ. ඒගොල්ලෝ තදෙනු කරන් දෙන්නේ නැහැ පුතේ. එයාලා ඔය බර වැඩිනේ. පැහැදිලිද? ඒගොල්ලෝ බර වැඩි. ඒ නිසා එකපාර දැන් යන්න බෑ. ඕගොල්ලෝ බර නෑනේ. කිලෝ කීයද බර? කිලෝ කීයද? කිලෝ 10යිනේ. 15. ඊට වැඩි? හරි ඉතින් කිලෝ 25යි 30යි 35යි ඔච්චරනේ බර. ඊට වඩා බරක් නැහැනේ. කිලෝ මෙතන ඉන්නවද කිලෝ 80ක් බරක් කෙනෙක් පන්ති 85ක් 90ක් විතර 100ක් විතර බරයි. උදුමයි. ඔය බර කීයද? කීයද? අනේ කිලෝ වැඩි වුණොත් ඉතින් කිලෝ මට පේන විදිහට කිලෝ 25ක් වගේ 30ක් වගේ. කොහොමද දන්නේ සර්? මේ මට හිතන එක. හරිද? ඇත්තට බල කීයද? දැන් 25යි. 25යිද? අනේ ඒකේ කියන්නේ ඉතින් බර නැහැනේ සහැල්ලු ඉන්නේ යන්නේ. දැන් මං වගේ නම් හරි. මාව දැක්කම කොච්චර බර පේනවද? මගේ ඕනේ නැහැ. විජය සර්ගේ IT කරන සර් 10. විජය සර්ගේ කිලෝ 10යි IT කරන්නේ නේ විජය සර් සිංහල මීඩියම් කොච්චරක් විතර බර පේනවද? අයියෝ හාල් මිටි භාගය නේ කිලෝ 20ක් කියලා කියන්නේ. හරි සමස්තයට නන්දන සර්ට දිරංග සර්ට ඔක්කොම 20යි කියලා කියන්නේ කිලෝ 20යි කිලෝ 20යි අයියෝ මං අත් දෙක තනියෙන් උස්සන කිලෝ 20 කිලෝ 20 පොඩි බරක් මගේ බර කීයද දන්නවද මං ඇත්ත කියන්නේ සත්‍ය බර දැන් ලාස්ට් කලින් අර බර වෙන්නේ කවද්ද දන්නවද කලින් තිබුණෝ ලේදන් දීමේ දැන් මාස හැබැයි 5කට විතර වැඩි හැබැයි 5ක් කො 6ක් ඊට පස්සේ බර බැලුවේ නෑනේ එදා බලද්දි නම් කිලෝ 84.5යි 85ක් කියමුකෝ කිලෝ 85යි එදා බලද්දි එනිසා දියර කොසට මාව උස්සංගන්නේ කමාරුයි කිලෝ 85ක් බරයි හරිද ඕගොල්ලෝ නිසා කොහේ ට්‍රිප් ගියත් දන්නේ නැති ගංගා ඇලදොල වල බහින්න යන්න එපා දියර කොස ඉන්න පුළුවන් පුතේ හොඳේ උංග පේන්නේ නැහැ වතුරටින් ඉන්නේ හරිද ඊට වඩා හොඳයි ලොකු අය නම් බැහැලා නාන්න කියලා ඔයා ගොඩ ඉඳගෙන බාල්දියක් දාලා නාන්න කිසි අවුලක් නැහැ හරිද හොඳේ
හරිද මරියා? තේරුණානේ? ඔයගොල්ලෝ බර අඩුයි ඒ නිසා පරිස්සමෙන් අපි වෙනම අවුලක් නැහැ. එළිම කිලෝ 85. හරිද? හරි. එතකොට දියර කුස බලන් ඉන්නවා. අත බෑ පල්ලක වතුරට. දැන් වතුරට ඉන්නේ. වතුර 80000ක්. ට කන්න පුළුවන්. වතුර මස් බැදලා, ටෙවල් දාලා, ඉස්ටු හදලා, පොඩි හදලා කනවා පාන් එක්ක. රහඩ තියෙයි. තෙල් ටිකක් දාලා කන්නත් පුළුවන්. දෙන්නම් බාබකියු දාන්නත් පුළුවන්. වඳුරු නැටි ටික කපලා සොසේජස් වගේ බදිනවා. අත කන්න පුළුවන් හොඳට. බලන් හිටියා වඳුරු ටික බහිනකම්. එක එකක් දැස්සේ නැහැ. මෙයාගේ මේ නිල් වූ බඩ නිල් පාටයි. නිල් පාට කියන වචනේ පුතේ සිංහල භාෂාවේ තේරුම් තුනකට කියනවා. සිංහල භාෂාව පුදුම භාෂාවක් නේ. දැන් මතක තියාගන්න නිල් කියලා නිල් පාටට කියනවා. නිල් කියලා කොළ පාටට කියනවා. නිල් කියලා කළු පාටට කියනවා. නිල්වන් කෙත්තියාය කිව්වොතින් එතන අදහස නිල් පාට කුඹුරද කොළ පාට කුඹුරද? සින්දුවල එන්නේ නිල්වන් මුහුදු තීරේ. එතන මොකද පාට? මෙහෙම සින්දු එනවා. නීලවරල පිට මැදට හෙලන්නි ආල වඩන ගමන කිය යන්නි. ඔය ගොඩක් ඩාන්සින් කරන ගැහැණ්ලම ක්ලාස් එකේ ඉන්නවා නම් මේ සින්දුව දන්න. ඒගොල්ලෝ මේ සින්දුවට අනිවාර්යෙන් ඩාන්ස් කරලා තියෙනවා තමයි ඩාන්සින් ක්ලාස් වල. මොකද සින්දුව? දන්නේ? හරිද? නීලවරල ඩාන්සින් කරන ළමයිලා මේ සින්දුව අනිවාර්යෙන් ඉස්කෝලේ ඩාන්ස් කරලා තියෙනවා. අර එන්නේ කලරල් කට්ටිය. ටන ගග එන්නේ නීලවරල. එතන මොකක්ද තේරුම? නිල් පාට කොණ්ඩයක්ද? මේ කලර් කරලා අලු පාට කොණ්ඩය. නිල් වූ බඩ රකුසෙක් නෙකුද යකෙක්නේ. නිල් වූ බඩ කියන්නේ ශරීරය. නිල් පාටයි කියන්නේ මේ රකුසේ කොණ්ඩේ ඩයි කරලාද කලර් කරලාද නිල් පාටි? නැහැ. මේ රාක්ෂක ඇඟේ පාට මොකද්ද? එක්කුණත් අපිට බය හිතෙන්න පුතේ පාටින් දේ දුන්න අපේ හිටියොත්ද තද කළු පාටින් හිටියොත් යොමඩ හිතන්නකො මහරය 12ට කිසිම ලයිට් එකක් නැතුව තද කළුවරේ තියෙනකොට ඔයා පාරේ බහැලා තනියෙන් යන්න පුළුවන්ද ඔයාට? කළුවර හන්ද පුතේ ධවල වූ මුඛ තේරුම් ගන්න පැහැදිලිව ධවල කියන්නේ පුතේ සුදු පාටට. මුඛ කියන්නේ කට සුදු පාටයි. හොඳ යකෙක්. උදේටයි රැටයි දෙකටම දත් මදිනවා. පැහැදිලිද? මේ කට හොඳට සුදු කියන්නේ මොනවද සුදු පාටට පේන්නේ? තියෙන්නේ මස් කෑවත් දත් මදින එක වෙලාවට. ඔයාලත් ඒ නිසා උදේ රෑ දෙකේම දත් මදින්න හොඳේ. හරිද? සුදු පාට කට හොහොහො ටික පිලිස්සගෙන ලොකු දත් තිබුණේ. ඇයි යකාට ලොකු දත් තියෙන්නේ? රත්තු අතුල් තල හා පතුල් තල. අත් අල්ලයි පත්ල යටිපතුල රතු පාටයි. ඉතින් මවා ගන්නකො කණේකර කළු පාට ඇඟර. අල්ල සහ මේ ඇඟිලි සහ කකුල් රතු පාටයි. අනිත් ඔක්කොම තල කළු පාටයි. සුදු පාට දත් පිලිස්සක කොහොමද? භයංකර වේශයෙන් දිය දෙපෑවර නික්ම වතුර යටේදී කියලා අවුරුට අහනවා ඇයි වඳුරන්? My dear monkeys, why are you waiting for? Please come, have some fun here, drink some water. මල්ලි තිබහද බොමුද සීතල වතුර එකක්? කවුද මේ අහන්නේ? ආදරයටද? එන ආදරයට අහනවා එහෙමද? ඔව්. නෑ මේ අහන්නේ මොකටද වතුරට?
ගන්න වතුරට බැහැම ගමන් ඕනෙකෙක්ව අර දියර කුසට පුළුවන්. වතුරෙන් ගොඩ ඉන්න තාක් කාල කාටවත් අල්ලගන්න බෑ. මොනවද තේරුම් ගන්න හොඳේ? බෝසතුන් ආවා. බෝසත් රජුරුවෝ. එහෙනම් නුඹයි මේක ඉන්න දියර කුස. අද කාලේ උනා නම් මෙහෙම කැලලකුත් තියෙනවා. මේ අද කාලේ. මෙන්න දියර කුස. ඔව් අපි දැන් ඉන්නේ ලයිව් එක අපි ඉන්නේ මේ පොකුණින් ආපු දියර කුස මෙන්න බලන්න මේ. කට්ටිය ශනිකව කරන්නේ ඔයද? ඔව්ද නැද්ද? ඇත්තට අද කාලේ සමාජ විලා දෙන දේ හොඳේ මේ රජුට අහනවා මේ පොකුණට බහින ඕන කෙනෙක් නුඹේ බලයට ගොදුරු වෙනව නේද? නැත්තම් පොකුණට බහින පක්ෂියෙක්වත් මං ඉතුරු කරන්නේ නැහැ. අංශය තාරාව පාත්තේ ඕන එකෙක් මං කනවා. පොකුණට බහින ඕන කෙනෙක් මට යටත් වෙනවා. එහෙම අපි මේ පොකුණෙන් වතුර බොනවා. මේ රජුරෝ කියන්නේ. පොකුණට බහින්න නැතුව කොහොමද බොන්නේ? පොකුණට බහින්නම වෙනවා. බෑහක් ගොම්මන් අල්ලගෙන කනවා. හවුස කියන. දේරවසෝ දැනගනි. අපි මේ පොකුණට බහින්නෙත් නෑ. හැබැයි මගේ එක වඳුරෙක්වත් නුඹට ගොදුරු කරගන්න දෙන්නෙත් නෑ. අපි වතුර බොනවා. ඒ කොහොමද වතුර බොන්නේ? එහෙනම් බලා සිටිමු. මේ වඳුර රජුගේ පුතේ වඳුරෙක්ට කියනවා අර බටගහේ කඩන් ඉන්න එක බටගහ. මේ බටදණ්ඩේ ඇතුලේ සිදුරු දෙන්න පුතේ. එයාගේ බලයෙන් එයා ප්‍රාර්ථනා කරනවා මාගේ පින් බලයෙන් මේ බටදණ්ඩේ ගැට නැති වෙලා එක සිදුරබටපත් වෙන්න කියලා. ඒ කියන්නේ බීම බටයක් වගේ. එතකොට අන්න හරි. විනෝදි වගේ මොකද වෙන්නේ නැවතත් නේ? අර වගේ එක දාලා වතුර බොන්න පුළුවන්. නේ කෙනෙක් එකින් එකට උතේ බටගස් කඩ ගේනකොට 80000ටම බටගස් කඩද්දී ලොකු වෙලාවක් රජතුමා පුතේ එකපාර ප්‍රාර්ථනා කරනවා මේ පොකුණ වටේ තිබෙන සියලුම බටගස් වල තියෙන බටදඬු ඇතුලේ ගැට නැති වෙලා තනි සිදුරු බවටපත් වේවා කියලා ප්‍රාර්ථනා. ඒ බලයෙන් පුතේ පොකුණ වටේ හැම බටගහක්ම සිදුරු වෙලා යනවා. වඳුරු ටික බටගස් කඩාගෙන උඩේ ඉඳලා දාලා පොකුණට කර හොන්දට ඇතිතරම් වතුර බොනවා. හරියට සරලව තේරුම් ගන්න පුතේ කිරිපැකට් එක තියෙන්නේ. අපි එකට බටයක් දාලා පුතේ හොන්දට ලස්සනට නේද? එකපාර බොන්න පුළුවන් නේ පැහැදිලිව. ඔව් සර්. මේ බෝතලයට බටේ දාලා නීති මේත්‍ය එකපාර බොන. නේ? හරිය පහසුයි. එක වඳුරෙක්වත් මේ දියර කුස රහෝනේ නැහැ. බෝධිසත්ව වරයන්ගේ එතෙන් සිට පුතේ කියන්න සුදු බබා කියන්න ගෙසන්දි මයික් තියෙන ඔන්න නේද පුතේ ගෙසන්දි බෝධිසත්වයන්ගේ කුසල් මහත් නැද්ද අච්චුවද නෑ නැද්ද මේ කෝ අච්චුවද පෙළපොත දැන් නැද්ද තියනවද තියෙනවා සර්. පුතේ ගන්න 52 පිටුව ඒකෙන් ලේසි නෑ කියන්න බෝධිසත්වවරයන්ගේ කුසල් මහත් බැවින්
සිතු දෙය සද්‍රවනීය සමුද්‍ර වන්නේය. එසේවින් එතැන් පටන් උකුණේ වටකොට සියලුම බට දඬු ඒකත්වේද පිය විය ඒ කල්පයෙහි කල්පස්ථානික වූ නායික වූ වාතිකාරය සත්‍යෙක් සතරක වන්නේය ඒ සතර කවරෙක්ද යා චන්ද්‍රයාගේ ශශර ලක්ෂණය මේ කල්පය මුල්ලෙහි නොදැන්නේය වටකර ජාතයෙහි ගිනි නිවී ගිය තැන් මේ කපල් මුල්ලෙහි ගින්නේ නොදවන්නේය ගට්ටිකාර නම් කුම්භකරයාගේ ගෙය පිහිටි තැන් සියලු මේ කල්පනතිමී තිබෙන්නේය. හරි. තවත් පුතේ හොඳට කියන ප්‍රැක්ටිස් කරන්න ඕනේ ආ. හරි. කමක් නැහැ. මේ පොකුණ පිරිවරා සිටි සියලු බටදඬු මේ කප මුළුල්ලෙහි ඒක රන්ද්‍රව තිබෙන්නේ යයි මෙසේ කල්පස්ථායී වූ ප්‍රාතිහාර සතරෙක් වන්නේය කියන බල සති මොකද්ද සර්? ඔයාලා තියෙන්නේ බෝධිසත්වයෝ බෝධිසත්වයෝ මෙසේ අධිෂ්ඨාන කොට එක බඩු දණ්ඩක් ගෙන උන්නාහුය. ඒ 80000ක් පමණ වානරයෝත් එකී බට දණ්ඩක් ගෙන පොකුණ පිරිවරා උන්නාහුය. ඔහු හැමදෙනා පුතේ මේ තා පොඩ්ඩක් ස්ටෝ කරන්න පිරිවරා උන්නාහුය අමන එන්න කියන්නකෝ ඔහු හැමදෙනා බෝධිසත්වයන් බට දණ්ඩෙන් උරා පැන් බොන්නට පටන් ගත් කල්හි හැමදෙනම ඒ ගන්නෙම හැමදෙනම ගොඩින්ද බට දණ්ඩෙන් උරා පැන් පූවාහුය. මෙසේ ඔවුන් හැමදෙනා පැන් වූ කල්හි උදකරාක්ෂයා කිසිවක් නොලබ නොසතුටුව සිත් ඇතිව තමා වසන්නා වූ ස්ථානයටම ගියේය. බෝධිසත්වයෝ සහ පිරිවරින් වලටම වන්නාහුය. ශාස්තෘ වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ බටදඬු සිදුරුවීම මාගේම පුරාතන අධිෂ්ඨානයකයි. මේ ධර්ම දේශනාව ගැන හැරදක්වා වදාරා පූර්වාපර සන්ධි ගලපා මේ නලපාන ජාතකයේ නිමාව වදාළසේක. හරි ඔයාගේ සයිඩ් එකේ තියෙන චූට්ට පුතේ හදාන්න ෂෝ කරලා කමක් නැහැ තාම පොඩි නවා හරියයි පුතේ මෙතනදී පුතේ අන්තිමට මොකද වෙන්නේ පැටව කතාව ඉවරයි හැම බඩදණ්ඩක් පුතේ අපි ටියුට් එක ලියනවා හැම බඩදණ්ඩක් පුතේ සිදුරු වෙනවා අන්තිමට හැමෝම පුතේ මොකද කරන්නේ ගොඩ ඉඳලා අර පොකුණට බඩදණ්ඩු දාලා පුතේ බඩ පිරෙන්න හිත පිරෙන්න ඇති තරම් වතුර බීලා අන්තිමට හැමෝම සතුටින් කිසි කෙනෙක් අනුතරවටපත් නොවි ආයෙ කැලෑවට යනවා අර තරුණ දියරපස මොකද වෙන්නේ පව් නේද එයාට කිසිවක් කන්න හම්බෙන්නේ නැහැ පුතේ so sad අද බඩ කන්න හම්බුන්නේ බඩගිනි එයා බඩගින්නේ ආපහු වතුර ඇතුළටම යනවා මේ සැබෑ මිනිසුන්ගේ පුතේ සත්‍යය සදාකාලිකව පුතේ මේ ලෝක පුරා පවතිනවා පැහැදිලිද මේ අන්තිමට පුතේ තියෙන්නේ ශාස්ත්‍රූ වූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ බටදණු සිදුරුවීම මාගේ පුරාතන අධිෂ්ඨානයකයි මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගලපා මේ නලපාන ජාතකය නිමවා වදාළසේක. අන්තිමට පුතේ බුදුහාමුදුරුවෝ
කතාව තේරුම් කරලා අවසන් කරන කොටස මොකද්ද? සමෝධාන කොටස. පැහැදිලිද? අර මුලින්ම කිව්ව වර්තමාන කතාව දැන් අර අපි කියවි පුතේ අතීත කතාව අන්තිමට බුදුහාමුදුරු කතාව අවසන් කරන්නේ සමෝධානයි. පැහැදිලිද? හරි. අපි එහෙනම් පුතේ ගන්න ටියුට් එක අපි ලියන්න ගමු මේ විදිහට. හරි. පොතේ අද අපිට මේ ප්‍රශ්නාංග ටියුට් එකේ 6 සිට පටන් ගන්න දින පැටව නේද? මගේ සුදු පුතේ ඔයාට දැන් ටියුට් එක හම්බෙච්ච නැති බබාලා ඉන්නවා නම් ඉතින් ගිය සතියේ අපි ඔක්කොම කතා කරලා හෝම්වර්ක් ටික තේරුම් කරලා එළිය පුතේ වල කරන්න දුන්න පුතේ කරන්නේ ටික. හරි සුදු පුතේ. ඒවා ඩිස්කස් කරලා පුතේ අදාළ පිළිතුරු ඔය හැම පාඩමක් ගානෙන් පුතේ අභ්‍යාස වල පිළිතුරු වෙනම මම දානවා. ඒ අනුව ඒවා පුතේ ඔයගොල්ලෝ කරගන්න ඕනේ. මම අහනවා. හරිද පුතේ? අපි දැන් ටියුට් එක ලියන්න හදන පැටව මේක පුතේ මට උඩින් පල්ලෙන් ගන්න බෑ සුදු පුතේ. හරිද? පාඩම අකුරක් ගන්න හොඳට තේරුම් කරලා. ඔයාලට කියවන්න දීලා පුතේ. තේරුම් කරවලා පහදලා කියා දීලා පුතේ පාඩම කෙරෙන්න ඕන. නැතුව මේ ආවට ගියාට කරන්න බෑ සුදු පුතේ. පැහැදිලිද? ඒ නිසා ඔයාලා ඉස්කෝල පන්ති කාමර ඉන්නවා වහ ඊටත් වඩා එහා ගිය රසයක් ආදරයක් ඇතිව වගේ පන්ති ඉන්න ඕන. මම ඔයාගේ පැහැදිලිව සිංහල ආචාර්යවරයා ගුරුවරයා. ඔයා මගේ ළමයි. ඒ නිසා පුතේ ඒ ආදරෙන් විශ්වාසයෙන් බැඳීම වැඩ කරන්න. පැහැදිලිද? මගේ සුදු පුතේ ටියුට් තාම නොලැබුණු බබාලා ඉන්නවා නම් හෙටම ඔෆිස් එකට කතා කරලා දැනුම් දෙන්න. ඒක අහන්න පුතේ. මොකද ඔක්කොම වෙලා තියෙන්නේ ඒක ගැන පොඩ්ඩක් අහලා පොඩි ඉන්ෆර්මේෂන් එකක් දැනගන්න. ටියුට් නොලැබුණු බබාලා පුතේ අදට ලියන පොතේ තේරුම් ලියා ගන්න. ටියුට් හම්බුනහම සම්පූර්ණ කරගන්න. ටියුට් ලැබුණු බබාලා පිටුවක 7 අරගෙන මෙන්න මේ ප්‍රශ්න 6 පෙළ ගන්න. අපි ගියසුමානේ පුතේ මුල් ප්‍රශ්න 5 දක්වා ඔක්කොම ටික ලියලා අවසන් කරලා තියෙනවා නේද? අද මේ පටවුනේ මෙතනට දාන්න අද දිනේ යන්න කොහොමද? දැන් මොන්නේ වැඩ 2026යි 5යි 11 ලියන්න පුතේ පැහැදිලිව මම සිංහල පන්තියට ආදරේ. හරි. පුතේ අතුරුතල බලන්න මේකේ මොකක්ද පුතේ තේරුම් වෙන එකට? ටියුට් එකේ අපි වෙනම ලියනවා ලියන පොතේ වෙනම පොතේ වැඩ කරනවා. එතකොට ටියුට් එකේ ලියන පොතේ දෙකේම වැඩ කරන පුතේ අපේ පන්ති. හරිද? ඒ නිසා ඔයාලා හොඳට වැඩ පුළුවන් වෙන පුතේ සෙට් එකක් වෙන්න ඕනේ. මගේ පන්තියෙන් පුතේ හොඳට හැදෙන්න හොඳ ළමයෙක් වෙන්න දැන් පුතේ අසාලිවිම් ටික රචනා ටික පුතේ පටන් ගන්නවා අදාළ පාඩම් අනුව පුතේ. මොකද හැම පාඩමක් ගන්න රචනා නෑ පුතේ. හරිද? ඒ නිසා රචනා අදාළ පාඩම් උස ගන්නවනේ. ඒ ටික වලට කියා දුන්නම් පුතේ ලියලා අපිට දාන්න. ඊට බලලා ලකුණු දෙනවා. හරිද? අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ. හරි? අල්ල. අමනුෂ්‍යාදී ගෘහිත. පුතේ ටියුට් ලැබුණ නැති පැටව දැනට පුතේ ලියා ගන්න වචන තේරුම් ටික. මේක ලියන්න ඕනේ ටියුට් එක හම්බෙන්න පුතේ. තේරුම් ටික ලියා ගන්න. ටියුට් ලැබුණ බබාලා ටියුට් එකේ ලියා ගන්න. ඒතර අමනුෂ්‍යාදී ගෘහිත කියන්නේ අමනුෂ්‍යයන් අරක්ගත්. අමනුෂ්‍යාදී ගෘහිත කියන්නේ අමනුෂ්‍යයන් අරක්ගත්. කියන පැහැදිලිද? ඇඹුල් කියන්නේ පුතේ සුදු මහණින්. ඒක චිත්‍ර කියන්නේ එක් සිදුරක් ඇති. ඒක රන්ත්‍ර කියන්නේ පුතේ එක් සිදුරක් ඇති.
ඒකාන්තයෙන් කියන්නේ පුතේ විසකේ නිශ්චිතව. පුතේ කල්පස්ථායක කියන්නේ කල්පයක් පවතිනවා. කල්පයක් පවතිනවා. පුතේ කෙරෙනා කියන්නේ ක්‍රීඩා කරන්නා වූ. හරි. වරද්දන්න නැතුව මොනසුදු පුතේ රත්තරන් දැන් ඔයාලා ගාවට පුතේ ගෙදර අම්මා හරි තාත්තා ඇවිල්ලා ඉන්න ඕනේ. සර්දා ගිය සමානේ කිව්වනේ පැහැදිලිව ක්ලාස් එකේ එන්ඩ් එක වෙනකොට අම්මා තාත්තා ඇවිල්ලා විනාඩි 5ක් 10ක් එන්ඩ් වෙනකම්ම පැය ගානක් ඉන්න කියලා මතකද කිව්වා? ඔව් සර්. කෝ ඉතින් මට පේන්නේ ගොඩක් දෙනෙක් ගායි පාරක්. ක්ලාස් එක අවසානයේ විනාඩි 10ක් නේ ඉන්න ඕනේ. බලන්න වැඩ ටික වෙන්නේ කොහොමද? ඒක ලියවෙන්නේ කොහොමද? දැන් මේ පුතේ මේ අර්ථ සහිතව හරියට පැහැදිලිව නිවැරදිව හොඳට ලියන්න. ඉල්ලමක් ගානේ පුතේ කිසිවක් වරද්දක් නැතුව. හල් ලකුණු හැමදේම හරියට පුතේ නිවැරදිව ලියන්න. මගේ දරුවෝ ගැන ගෙදරින් බලන්න ඕනේ. අතරලු ගා ඉන්නවනේ. හරිද? මම හැමදාම කියන දෙයක් නෙමෙයි පැහැදිලිව. හරි? ඒ නිසා වරද්දන්න එපා. අද මෙයාලට ලොකු ගෙදර වැඩක් තියෙනවා කරන්න. හරිද? එතකොට දෙමව්පියනේ මෙන්න මේක අහගන්න පොඩ්ඩක්. පුතේ අවබෝධය දැන් මේ ටික ලියන පොතේ කරන්නේ. හරිද? 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 ඉතින් අවබෝධයේ ප්‍රශ්න ටිකයි ලිඛිත අභ්‍යාස 1 2 සහ 3 ඒ ටික පුතේ හෝම්වර්ක් ලියන පුතේ හරිද මේ ටියුට් එකේ වැඩ දැන් කරගන්නට පැහැදිලි ඔක්කොම පුතේ ලියලා තියන්න බැරි අමාරු දෙයක් පුතේ අතාරින්න එපා කොහොම හරි කරන්න ලේසියි පුතේ කතාව කියවලා ලියන්න තියෙන්නේ හරිද බැරි දේවල් අමාරු දේවල් තිබ්බොත් සර් කියා දෙනවා නෙක්ස්ට් වීක් එකේ ඒ අනුව අඩුපාඩු හදාගමු පැහැදිලිද කියන සුදු පුතේ හරිද ඔව් සර්. එහෙනම් ඊළඟ පැත්ත එහා පැත්ත දහවල කියන්නේ සුදු දහවල සුදු නියාව කියන්නේ පුතේ බව කියන එක ආකාරය කියන එක නොකෑවිරු කියන්නේ පුතේ පෙර නොකන ලද කියන එක නුපුවිරු කියන්නේ පුතේ පෙර නොබොන ලද පරිග්‍රහිත කියන්නේ පුතේ අරක්ගත් කියන එක අපේ මේ බබාලා වලින් ඉන්නවා සුදු ඔව් සර්. කොහොමද අපේ බබා වැඩ අම්මා එයා හොඳට වැඩ කරනවා සර්. කවුද අම්මා තාත්තා දෙන්නේ අම්මි. අම්මී ඉන්නේ ඒ කියන්නේ කොහොමද බබාගේ වැඩ අපේ සුදු බබාගේ එයා වැඩ කරනවා සර්. මට ඈතින් ඇහෙන්නේ එයා හොඳට වැඩ කරනවා සර්. ඒකනේ හොඳයි හොඳයි එහෙනම් තමයි බලන්න හොඳේ දැන් අපේ ඈතින් මෙයා හොඳ බබෙක්නේ පන්ති සුදු බබෙක් මේ බබෙක්නේ නේද නේ හොඳයි හොඳයි හරි කුසල්මා
පුතේ පිරිවරා කියන්නේ වටා රැස් වී කියන එක. පුෂ්කරණීහු මොකක්ද මේකේ තේරුම පුතේ? පුෂ්කරණීහු කියන්න වෙලාවක් පොකුණු. පොකුණු. පූර්වාපර සංදි ගලපා කියන්නේ පුතේ කතාව ආරම්භය සහ අවසානය. කතාව ආරම්භය හා අවසානය. සම්බන්ධ කර දක්වා. කතාව ආරම්භය සහ අවසානය සම්බන්ධ කර. බටුවන් කියන්නේ වැස්ස අය, පිවිසි අය. බටුවන් වැස්ස අය එතන පිවිසි අය. පිවිසෙනවා කියන්නේ පුතේ ඒකට ඇතුළු වෙනවා කියන එක. එන්ටර් වෙනවා කියන එක. හරිද? එතකොට මේක ලියන්න ඔයාලා ලියන්න පුතේ මුවෙකු සා කියන්නේ මුවෙකු තරම්. මුවෙකු තරම් මුවෙකු සා යටත් පිරිසෙන් කියන සුදු අඩුම වශයෙන් සර් පුතේ මේක පුතේ කියන ගමන් ලියන්නේ ඔයාලා ලියන් එන්න වෙලාව කියලා පුතේ වලට දීලා අඩුම වශයෙන් යටත් පිරිසෙන් පුතේ වලට කියද්දී දන්තජල ආවතින් ඒකේ තේරුම වනාන්තරයට. වසංගයට කියන්නේ පුතේ යටතට සමෘද්ධ වන්නේ කියන පුතේ සාර්ථක වන්නේ කියන එක. සමෘද්ධ වන්නේය සාර්ථක වන්නේය ඒ කියන්නේ හරියනවා කියන අදහස පුතේ. සාර්ථක වන්නේය සඵල වන්නේය. වරද්දන්න එපා. හරියට ලස්සනට පුතා නිවැරදිව ලියන්න පැහැදිලිව. සාර්ථක වන්නේය සඵල වන්නේය. සහ පිරිවරින් පිරිවර සහිතව සහ පිරිවරින් පිරිවර සහිතව සිසාරා කියන්නේ පුතේ වටයක් ගමන් කර. සිසාරා වටයක් ගමන් කර. දැන් මොන ලියා ගන්න පුතේ සෙට් එකම. දැන් හරිනේ. ලියන්නේ බලන්නකෝ. අද මේකේ ඔය මේ 7 වෙනි ප්‍රශ්න දක්වාම කරලා නවත්තන්න වෙන්නේ. හරිද? ලියන්න හරියට පැහැදිලිව
හරිද? අපි එහෙනම් පුතේ මෙතනට මොකද ඉක්මනින් ටග් ගාලා වැඩි ඉවර කරලා මේ දැන් මේක කරාට පස්සේ සුදු පුතේ අහගන්න පටව. මෙන්න මේ පිටුවාට තියෙනවා කැමැති අවස්ථාවක් චිත්‍රයක් අඳින පිටුවක්ම තියෙනවා. හැබැයි අඳින්නේ මේ අඳින්න ඇඳලා පාට කරන්න නම් පුතේ නිල් මේ පැස්ටල් චෝක් වෝටර් කලර්ස් ඕවයි නෙමෙයි පාට කරොත් පාට කරන්න පාට පැන්සල් වලින් නැත්නම් පාට පෑන් වලින් වගේ විතර විතරයි. පැස්ටල් ගන්න එපා මොකද සවුත් වලනේ නිසා හොඳද හරි බලමු මේක ඉක්මනට මට කියන්න නලපාන පොකුණ සමීපයේ භීතියේ අඹ වනයක්ලු හරිද වැරදිද වැරදි. නලපාන පොකුණ සමීපයේ තිබුණ වනාන්තරය මොකද්ද මෙයා ඒ වනය භික්ෂුන් වහන්සේ ඉන්දිකටු කුලා නිසා ඉන්දිකටු කුලා සෑදීමට බටදඬු ගෙන්වුවද හරිද වැරදිද එසමයෙහි බෝසතුන් තිත්මියක තරම් මහත වඳුරු රජෙක් විය. හරි. පොකුණෙහි වාසය කළේ සතුන් ගොදුරු කරගන්නා කිඹුලෙකි. වැරදි. 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 බෝසතුන්ගේ කුසල් බලයෙන් බටදනු සියල්ල සිදුරු විය. හරි හරි. ඔන්නමයි වැරදි හරි හරි වැරදි හරි. එහෙනම් පුතේ ටියුට් එකේ අපිට තියෙන පුතේ මොකද්ද? චිත්‍රයක් අඳින හෝම්වර්ක් එක පාට කරන්න පාට පැන්සල් වලින් පවන්නේ නැත්නම් පාට පෑන් වලින් ලියන පොතේ අවබෝධය සහ ලිඛිත අභ්‍යාස සම්පූර්ණ හෝම්වර්ක් එක තියෙන පොතේ අපි ලබන සතියේ ටියුට් එකේ ඉදිරි පියවරට යනවා නරිබෑන නාට්‍ය කතා කරලා පොතේ අල්ප ප්‍රාණාක්ෂර මහා ප්‍රාණාක්ෂර සංඥක අක්ෂර සහ වචන තේරුම් දැක්වීම දක්වා කොටස පොතේ සම්පූර්ණයෙන් පිටු 4ක වැඩක් නෙක්ස්ට් වීක් තියෙන ටියුට් එකේ හොඳේ අවසන් කරලා නාම පද හා ක්‍රියාපද ප්‍රභේද ඊගාවට පටන් ගන්න තියෙන්නේ පුතේ මේ මාසේ අවසන් වෙද්දී අපි ඒ දක්වා ඇවිල්ලා තියෙන්න ඕනේ. ඔන්නෝක තමයි මේ මාසේ පාඩම් සැලැස්ම. හරිද? එහෙනම් අපි අදට කිල්ලෙන්නම් පුතේ ආදරණීය භාෂාවේ සදාදරණීය ගුරුවරයා වශයෙන් අදට ඔබේ පන්තිය නිමා කරන්න අවසරයි. ලබන සතියේ සුපුරුදු ආදරෙන් සෙනෙහසෙන් අපි හමු වෙමු. එහෙනම් කිල්ලෙන්නම් ඔයාලා හැමෝටම ආයිබෝවන්. සුබ රාත්‍රියක්. ආයිබෝවන්.